දවසට එක විනාඩියක් වෙන් කරලා ලස්සනට ඉංග්‍රීසි කතා කරමුද? ඔන්න එහෙනම් අද ලෙසන් එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ නිතරම අපිට භාවිතා කරන්න පුළුවන් වෙන sentences pattern එකක් ගැන. කරන්න වෙලාව හරි කරන්න කාලය ඇවිත් මෙන්න මේ වගේ දේවල් වලට අපි ඉංග්‍රීසි වලදී use කරන්නේ it's time to. it's time to use කරලා අපි sentences හදාගන්න නම් it's time to plus verb එක තමයි අපිට use කරන්න වෙන්නේ. ඒ කියන්නේ it's time toත් එක්ක අපි it's time toට එකතු කරනවා අපේ ක්‍රියාපදේ. එහෙමත් නැතිනම් අපි කරන්න යන දේ. අපි එහෙනම් examples කිහිපයක් බලමු. ඔයාලත් මගෙත් එක්කම මේ sentences practice කරොත් ඔයාලට එදිනෙදා use කරන්න ඉතාමත් පහසු වේවි. යන්න වෙලාව හරි. It's time to go. පාඩම් කරන්න වෙලාව හරි. It's time to study. ඇහැරෙන්න වෙලාව හරි. It's time to wake up. වෙනස් වෙන්න කාලය හරි. It's time to change. ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙලාව හරි. It's time to learn English. දවල් කෑම කන්න වෙලාව හරි. It's time to eat lunch. පටන් ගන්න වෙලාව හරි. It's time to start. නිදා ගන්න වෙලාව හරි. It's time to sleep. පොඩි විවේකයක් ගන්න වෙලාව හරි. It's time to take a break. තීරණයක් ගන්න කාලය ඇවිත්. It's time to make a decision. මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරපු sentences pattern එක ඔයාලගේ එදිනෙදා ජීවිතයේදී use කරන්න. අපේ English Talk Junction YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා subscribe කරලා bell button එක click කරලා තිබුණොත් මේ වගේ වැදගත් lessons upload කරපු ගමන්ම ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ English pattern එකෙන් හමු වෙමු. See you in the next video.